රනිල් වික්‍රමසිංහගේ බෑනාවන රුවාන් විජේවර්ධනට අයත් විජය පුවත්පත් සමාගමෙන් ප්‍රකාශයට පත් කරන ඩේලි මිරර් පුවත්පත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට බලපාන සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කර තිබිනි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ සභාපති ජේ ෂා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක යොදා ගනිමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම බිඳවට්ටන සුළු ප්‍රචාරයක් ගෙන යන බවය. ක්‍රිකන් පරිවර්තනීය කමිටුව පිහිටුවා යළිත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට දරන ප්‍රයත්නය නොයිවසන විවිධ පිරිස් ව්‍යාජ ප්‍රචාර පිටුපස සිටින බව විශ්ලේෂකයින් පෙන්වා දී ඇත. ඩේලි මිරර් පුවත්පතේ පළ කර තිබුණේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වත්මන් රජය අනිසි ලෙස මැදිහත් වෙන බව දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ සභාපතිවරයා දොස් පැවරූ බවය. ඒ අසත්‍යයක් බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කර තිබූ අතර කවුන්සිලේ සභාපතිවරයා සුහදශීලී ඵලදායී සාකච්ඡා පැවැත් වූ බවට ඒකාබද්ධ ප්‍රකාශයේ දක්වා තිබිනි.